අදත් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අයම් ස්මාර්ට් කිචන් YouTube channel එකත් එක්ක. ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්න අමතක කරන්න එපා. දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ කිතුල් හකුරු දාන්නේ නැතුව හැබැයි කිතුල් හකුරු දාලා තරම්ම රසට කොහොමද ගෙදරදිම වටලප්පම් එකක් හදාගන්නේ කියලා. ඉතින් එහෙනම් බලමු අපිට ඒක හදන්න මොනවද ඕන කරන්න කියලා. මම අරගත්තේ සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර 4යි. ඒ වගේම සුවඳකාරක විදිහට එනසල් ඇට 2යි, කුරුඳු කෑලි 2යි, ඒ වගේම කරාමුණටි 3යි. තව අපිට ඕන කරනවා සක්කර 250කුයි, පොල් කිරි අඬු කෝප්පෙකුයි. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ සක්කර ටික ග්‍රේඩ් කරගන්නවා. මොකද එහෙම නැත්නම් අපිට දිය කරගන්න අමාරුයි. මේ තියෙන්නේ මම ඒ විදිහට ග්‍රේඩ් කරගත්ත සක්කර 250. මම ඊළඟට කරන්නේ මගේ පොල් කිරි අඬු කෝප්පේ මේ සක්කර ටිකට දාලා මේ හකුරු ටික හොඳට දිය වෙනකම් විනාඩි 3ක් විතර බීට් කරගන්න එක. ඔයාලට පේනවා ඇති මුලින්ම මේක බීට් කරගන්න ටිකක් අමාරුයි. මොකද හකුරු ටික හොඳටම තද වෙලා තියෙන්නේ. ඒ ටිකක් වෙලා යනකොට මේ හකුරු ටික පොල් කිරි එකේ හොඳට දිය වෙනවා. ඊට පස්සේ අපිට බීට් කරගන්න ලේසි. වටලප්පම් එකක් හුඟක් රසට ඒ වගේම ලස්සන පෙනුමට එන්නේ ඒක බීට් වෙලා තියෙන තරමට. ඉතින් මම පොල් කිරි හකුරුයි මෙන්න මේ විදිහට විනාඩි 3ක් විතර හොඳට බීට් කරගත්තා. ඊළඟට අපි බලමු මම මොකද්ද කරේ කියලා. ඊළඟට මම කරන්නේ හොඳට හොදලා පිරිසිදු කරලා තිබුණු බිත්තර එකින් එක කඩලා පිඟානකට දාගන්නවා. අපේ බිත්තර ටික ඔක්කොම කඩලා මේ විදිහට පිඟානකට දාගත්තට පස්සේ විනාඩි 4-5ක් හොඳට බීට් කරගන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවා මම කොච්චර මේ බිත්තර ටික බීට් කරලා තියෙනවද කියලා. මේ බලන්නකෝ හොඳට බීට් වුණාට පස්සේ සුදු පාට පෙන ගොඩක් වගේ තමයි පේන්නේ. ඔයාලත් වටලප්පම් හදද්දි මේ ගානට බිත්තර ටික බීට් කරගන්න ඕන. ඔන්න දැන් මම ඔයාලට රසක් කියලා දෙන්නයි යන්නේ. මම වටලප්පම් හදද්දි මගේ වටලප්පම් එකේ රස වැඩි කරගන්න කිරිපිටි තේ හැලි 2ක් උණු වතුර පොඩි ප්‍රමාණයක තිය කරලා නිවෙන්න තියලා මගේ වටලප්පම් මිශ්‍රණයට දාගන්නවා. ඇත්තටම මේකෙන් වටලප්පම් එකට හොඳ කිරි රසක් ලැබෙනවා. ඔයගොල්ලෝ මං කියන නිසා මේක try කරලා බලන්නකෝ. ඊට පස්සේ ඔයාලගේ වටලප්පම් එකේ රස වැඩි වුණාද නැද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ තියෙන්නේ මම හදාගත්ත කිරි ටික. ඉතින් ඒක එහෙම්මම නිවෙන්න තියලා ඊළඟට මම හොඳට බීට් කරගත්ත බිත්තර ටික පොල් කිරි හකුරු මිශ්‍රණයට මේ විදිහට එකතු කරගන්නවා. ඒ එකතු කරගන්න ගමන මම මේක හොඳට බීට් කරගන්නවා. මං කලිනුත් කියවනේ වටලප්පම් එක හොඳට බීට් වෙන තරමට තමයි ඒකට හොඳ රසයක් වගේම පෙනුමක් ලැබෙන්නේ. හොඳින් බීට් කරලා ඉවරනට පස්සේ අපේ වටලප්පම් මිශ්‍රණය මෙන්න මේ විදිහට ඒක තඹ ගන්න පාවිච්චි කරන ඇලුමිනියම් භාජනයටම මම පෙරා ගන්නවා. ඊළඟට ඔයගොල්ලන්ට මතකයි නේද මම කලින් උණු වතුරෙන් දිය කරලා නිවෙන්න තිබ්බ කිරිපිටි ටික. දැන් මේ වෙලාවෙද්දී ඒ ටික හොඳටම නිවිලා තියෙනවා. පෙරාගත්ත වටලප්පම් මිශ්‍රණයට ඒ දිය කරගත්ත කිරිපිටි ටික මම මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. දැන් මම මේ කරන්නේ කලින් හොදලා පිරිසිදු කරගත්ත කුරුඳු කරාමුණටි ඉනසල් අපේ වටලප්පම් මිශ්‍රණයට එකතු කරන එක. ඒකෙන් වටලප්පම් මිශ්‍රණයට හොඳ රසයක් ඒ වගේම සුවඳක් ලැබෙනවා. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා කුරුඳු කරාමුණටි ඉනසල් කියන්නේ ఔෂධයක්. ඉතින් මේ වගේ දෙයක් වටලප්පම් එකට එකතු කරන එක අපේ ශරීරයටත් හොඳයි. ඒ වගේම ඔයගොල්ලන්ට තව දෙයක් කියන්න ඕනේ. දැන් මම මෙහෙම අතේ මේවා පොඩි කර අපේ වටලප්පම් මිශ්‍රණයට එකතු කරාට ඔයගොල්ලෝ කැමති නම් ඔයගොල්ලන්ට පුළුවන් මේ දේවල් වංගෙඩි එක හරි බෙන්ඩ් එකේ හරි දාලා පවුඩර් එකක් විදිහට කුඩු කරලා අපිට මේකට දාගන්නත් පුළුවන්. ඊට පස්සේ මම අපේ වටලප්පම් මිශ්‍රණයට වැනිලා තේ හැඳි භාගයකුත් දාලා හොඳින් කලවම් කරගත්තා. ඉතින් බලමු මේක කොහොමද අපි තඹ ගන්න කියලා.
ඔයාලා වැඩි දෙනෙක් දන්නවා වටලප්පං එකක් තම්බ ගනිද්දි වටලප්පං එක උඩින් ආවරණයක් යොදන්න ඕනේ. එහෙම නැති වුණොත් රුමාලේ ඝනීභවනය වෙලා හැදෙන වතුර අපේ වටලප්පම් මිශ්‍රණයට වැටෙන්න පුළුවන්. ඉතින් මම අද මේක කවර් කරගන්නේ ලන්ච් ෂීට් එකක් පාවිච්චි කරලා. ඒත් මේ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳම දේ තමයි ඇලුමිනියම් ෆොයිල්. නමුත් ඉතින් හැම ගෙදරකම ඇලුමිනියම් ෆොයිල් නැහැනේ. ඒ වෙනුවට මේ වගේ ලන්ච් ෂීට් එකක් යොදලා කවර් කරගන්න. හොඳින් කවර් කරගත්තට පස්සේ රයිස් කුකර් එකේ නටන උණු වතුර තියලා මම මේක විනාඩි 40ක් විතර හොඳින් තම්බ ගත්තා. මේ තියෙන්නේ විනාඩි 40ක් තම්බ ගත්ත වටලප්පන් එක. ඉතින් මේක තැම්බිලාද කියලා අපි දැනගන්න ඕනේ. ඒකට අපි ටූත් පික් එකකින් හරි ඉරටු කෑල්ලකින් හරි වටලප්පන් එක සිදුරු කරලා බලනවා. එහෙම සිදුරු කරපුවාම අපි පාවිච්චි කරපු ටූත් පික් එකේ හරි ඉරටු කෑල්ලේ හරි වටලප්පන් මිශ්‍රණය දැවටිලා නැත්නම් ඒක හොඳින් තැම්බිලා. ඉතින් මම පාවිච්චි කරපු ඉරටු කෑල්ලේ මෙහෙම වටලප්පන් මිශ්‍රණය දැවටිලා තිබ්බේ නැහැ. ඉතින් ඒ කියන්නේ මගේ වටලප්පන් එක හොඳින් තැම්බිලා. දැක්කාමත් කන්නේතුන නේද? කටට කෙලෙයිනුව නේද? ඇත්තටම මේක ගොඩාක් රසට තිබුණා. කිරිපිටි පාවිච්චි කරපු නිසා හොඳ කිරි රසයක් ආවා. ඉන්නකො මම ඔයාලට මේක කපලා පෙන්නන්න. මේ බලන්නකෝ සිදුරු ඇවිත් තියෙන හැටි. වටලප්පන් එකක් හරියටම හැදෙනවා නම් මේ විදිහට සිදුරු ඇවිත් තියෙන්න ඕනේ. ඉතින් ඔයාලත් මං කියලා දුන්න විදිහට මේක හදලා බලන්න. ඒ වගේම රස ගැන කියලා අපිට කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තවත් මේ වගේ රසවත් කෑම හදන හැටි ඉගෙන ගන්න ඕනේ නම් අපේ YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් ගිහින් එන්න. bye bye.